game පොඩේ කියන්නේ රට සිරියන්න දිනේ මාර පාරක. Stop. Hello everyone. Welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නවද? මේ ලැබපු 2025 අවුරුද්ද ඔයාලට කොහොමද ලැබුවේ කියලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න ඉතින්. හරි. අපි මේ යන්නේ නාන්න ගම්පහවට අයට විනාඩි 25කින් විතර යන්න පුළුවන් ප්ලේස් එකකට තමයි අපි මේ යන්නේ. හැබැයි වැඩිය කවුරුත් දන්නේ නැති ෆේමස් නැති ලස්සන තැනකට තමයි අපි මේ යන්නේ. මේක තියෙන්නේ අල්ගම. ඉතින් ටිකක් යන්න තියෙන පාර පොඩ්ඩක් ඕෆ් රෝඩ් වගේ. හැබැයි හරිම නිදහසේ අපිට නාලා ඉතින් ගිහිල්ලා එතන විනෝද වෙලා එන්න පුළුවන් තැනක්. එතන ඒ කියන්නේ විනෝද වෙලා එන්න පුළුවන් නිදහස් තැනක් කියලා මම කිව්වේ වැඩිය සෙනක දන්නේ නැති නිසා සහ කට්ටිය ගැවසෙන්නේ නැති තැනක් නිසා. මොකද ගොඩක් අය යන තැනක් වුණාම අපිරිසුදු වෙන්න තියෙන ඉඩකඩ වැඩිනේ. ඒක නිසා එච්චර සෙනක ගැවසෙන්නේ නැති ගමක් ඇතුළක තියෙන ප්ලේස් එකක් ගැන තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මෙන්න මෙහෙම පාරක ඇවිල්ලා අතුරු පාරකට දාන්න තියෙනවා. ඒ කියන්නේ කොන්ක්‍රීට්වත් කරපු නැති නිකන් වැලි පාරකට. දිගටම වීඩියෝ එක බලන් ඉන්න. දැන් අපි මේ යන්නේ වැලි පාරක වගේ. ඒ කියන්නේ ගම ඇතුළට තියෙන පාරක්. මේ පාරත් එන්න චූටි වෙනවා. හරි. ඔයාලට ඉතින් දැන් මාව නිකන් ඔලු බක්කෙක් වගේ පෙනෙයි. ගණන් ගන්න එපා. මගේ හෙල්මට් එක මට දැන් ලොකුයි. ඒක අයියාගේ හෙල්මට් එකක් මම දාන් යන්නේ. ඉතින් මට ලොකුයි නිකන් ඔලු බක්කෙක් වගේ පෙනෙයි. ඒක බලන්න එපා. ඔයාලා වීඩියෝ එක විතරක් බලන්න. හරිද? අපි මේ යන ප්ලේස් එකට යන පළවෙනි පාර අපි අල්ගමැල්ලට තමයි යන්න හිටියේ. කොහොම හරි අයියාගේ අල්ගම පැත්තේ යාළුවෙක්ට කතා කරලා ඒ මල්ලිලාගේ ගෙවල් කිට්ටුව තැනකට තමයි අපි මේ යන්නේ. ඒ මල්ලිත් ඉස්සරහා යනවා. එයා තමයි අපිව මෙතනට එක්කගෙන යන්නේ. මොකද අපි මෙතනට යන්න පාර දන්නේ නැහැ. යන පාර ටිකක් අවුල්. ඉතින් බයික් එකේවත් පොඩ්ඩක් යන්න අමාරුයි. ටිකක් ඒ කියන්නේ විස්සන්න බලනවා. බයික් එකක වගේත් යන්න අමාරු පාරක තමයි මේ නාන්න තැනට යන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඒකත් ෂෝක්. ඉතින් මේ වගේ අමාරු පාරවල් වල යන්න තියෙන ගමන්නේ සුන්දරම කියනවනේ. ඉතින් ලස්සනයි. ඉස්සරහට වීඩියෝ එක බලාගෙන ඉන්න මොන වගේ තැනකටද යන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මේ තැන ගොඩාක් සෙනගට ඇවිල්ලා ඉන්න බෑ. සාමාන්‍යයෙන් ටික දෙනෙක්ට ඇවිල්ලා ඉතින් නාලා කාලා එහෙම යන්න පුළුවන් තැනක්. ආගොතෙන් game පොඩේ කියන්නේ අම්මෝ අම්මෝ අර මට පොඩේ game පොඩේ කියන්නේ අතන යා අතර පස්සෙන් වැටුණා. රට සිරියන්න දිනේ මාර පාරක. කියන්න බැරි වුණානේ. මුලින්ම අපි ප්ලෑන් කරේ අයියාගේ යාළුවයි එයාගේ අරයයි මායි අපි 4 දෙනා යනවා කියලා. පස්සේ අම්මවයි අප්පච්චිවයි අපි මේකට එකතු කරගත්තා. ඉතින් අපි ආවේ පොය දවසේ. ඉතින් මේ ඉන්නේ යාලා. අපි දැන් ඒ ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් බයික් ටික අපි පාක් කරලා අපි දැන් එතනට පයින් ඇවිදගෙන යනවා. මොකද මෙතනින් එහාට බයික් වල නම් යන්න බෑ. කන්දක් වගේ තියෙන්නේ. අනිත් එක වැහැලා පාරවල් එහෙම සවුත් වෙලා තියෙන්නේ. හින්දා බයික් වල යන්න බෑ මෙතනින් එහාට.
පයින් තමයි. ෆයිනලි අපි එතනට ආවා. මේ තියෙන්නේ එතන. ඉතින් අර බේසම වගේ හදලා මට මෙතනට ආවට පස්සේ තමයි හිතුනේ මේ ගමේ මිනිස්සු අර නාන්න ඉතින් ගල් එහෙම එකතු කරලා මේක නිකන් බේසම වගේ හදලා කියලා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි එතන. අපි දෙසැම්බර් 21 හෝ 23 ඊට සති දෙකකට ඒ කියන්නේ අපි මේ ගමන යන සති දෙකකට විතර කලින් අපි ඒත් ආයේ නාන්න තැනකට ගියා. ඒක තමයි ගොරකැල්ල. ගොඩක් අය යනවා ගිහිල්ලා තියෙන තැනක්. ඇත්තටම මට මේ හරියට ගොරකැල්ලේ සෙනග අපි පල්ලෙහෙන් වගේ තමයි එදා නෑවේ. ඉතින් මට එතනට වැඩිය මෙතන වතුර හොඳයි කියලා හිතුණා. මොකද මෙතන අර වැඩි සෙනග නැති හින්දා ඉතින් ජරාවක් එහෙම නැහැ. ඉතින් මෙතන තමයි තැන. හරිම ලස්සනයි. අපි ඉතින් ගොඩක් වෙලා හිටියා. ඉතින් මෙතන අපි ගෙදරින් යනකොට කෑම හදාගෙන ආවා, නූඩල්ස් හදන් ආවා, එතකොට සෑන්ඩ්විච් හදන් ආවා. අපි ඉතින් නාලා කාලා ගෙදර ගියා. ඉතින් අපිට විනාඩි 25ක් විතර වගේ තමයි මෙතන ඉඳන් ගෙදර යන්න තිබුණේ. මෙතනින් මගේ වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. බයි බයි.